channel එකට ඕගොල්ලෝ සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් කිව්වා වගේම අලුත් වෙනසක් වන්නම කියනවා කිව්වා. ඉතින් අලුත් වීඩියෝ එකක් දාන්න හදන්නේ channel එකට. ඉස්සරහට රැඳිලා ඉන්න බලමු මොකද වෙන්නේ කියලා. ටවුන් එකේ මොකද වෙන්නේ මාවනැල්ල අපිත් එක්ක ඉස්සරහට සෙට් වෙනවා තවත් යාළුවෝ දෙන්නේ මම දෙන්නා හඳුන්වලා දෙන්න. මේකනේ අපේ සිතුවා. සිතු හායි කිය. හායි. එයා පැත්තේ මම දකුණු අතේ ඉන්නවා. පොඩියා. මොකද වෙන්නේ? ඉස්සරහට සෙට් වෙමු අලුත් වීඩියෝ ටිකක් දානවා. අපිත් එක්ක ඉන්න. ජය වේවා. යාළුවනේ අපි ඇවිල්ලා ඉන්නවා අරණායක අම්බලකන්ද ගම්මානයේ මෑතකදී සිදු දැවැන්ත නායන සිදුවුණු ස්ථානයට. ගම්වාසීන් කියන විදිහට ජීවිත හානි වලට වඩා දේපල හානි වැඩි බව තමයි ඒගොල්ලෝ කියන්නේ. මරණ 7ක් එක්ක පස්සට සැඟවුණු මලසිරු තාමත් ඇති බව තමයි ඒගොල්ලෝ කියන්නේ. තාමත් පාරවල් ප්‍රසංස්කරණය වෙමින් තමයි පවතින්නේ. හරිම දුෂ්කර ප්‍රදේශයක්. මනුස්සයෙක්ට මෙවන් විපතක් කිසිම ආත්මයක සිදු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ රත්න යාළුවනේ
සිතු යනවා අපේ හරකට පොඩි ආතල්ලයක් දෙන්න කියලා. බලමු මොකද වෙන්නේ කියලා. එක්ක සිතු හරකට ගහද හරක නැත්නම් අනීති කියලා බලමු. jauh dia. Hello, යාළුවනේ අපි ඉතින් යන්න පොඩි වැඩකට. සිතු මොකද කරන්න යන්නේ? අපි ජම්බෝල කඩන්න යන්නේ. අපි ජම්බෝල කඩන්න යන්නේ. බලමු ගිහිල්ලි වෙලා කොහොමද තත්ත්වය කියලා. මන් දන්නේ නැහැ එතන ගහ කපලා. ඉතින් යාළුවනේ පේන ඇති මෙන්න මෙතන තමයි ජම්බෝල ගහ තියෙන්නේ. අපි ෂොට් එක දෙන්න යන්නේ ගහට. ඔන්න තව ගෙඩියක් පාතර එනකම පොඩි දාන්න. අම්මා මෙන්න බඩු ඉතින්. අය නැචරල් ෆුඩ්ස් එකට ගුණයි බඩු බාලා තියෙන්නේ. දැන් සොට් එක දීලා තියෙන්නේ ගෙඩි ටිකට. කන්න තමයි තියෙන්නේ. කොහොමද ගෙඩි දෙක සුපිරියටම තියන්නේ? දෙමා සොට් එක ගෙඩි දෙක. ප්‍රවීණ වර්ගයේ කපන කෙනෙක් තමයි මේ ඉන්නේ කිලිම. චෙෆ් කෙනෙක්. හොඳට කපලා පුරුද්ද තියෙනවා බලන්න කපන කැපිල්ල. චීස් කපනවා වගේ කපන්නේ නැහැ. අපේ චෙෆ් පොඩ්ඩා. මෙයාට කෙලින්ම ජම්බෝල නෙවෙයි ඕන එකක් කැපුවා. කොල්ලගේ අද්ගුණේ තමයි. අවුරුදු කීයක්ද චූටි මල්ලි කපන්නේ? අන්න ඉතින් පුළුවන් කාලේ ඉඳන් කපනවා. ඕනෑක් කැපුවා හැකිනේ වල. ආයි වල කපා ගන්න දේවල් තියෙනවා නම් කෙලිම කියන්න.
කපලා දෙනවා. ඕනෑ කපනවා. කඩන්නත් පුළුවන්. ඕන ගහක ගෙඩි ඕන විදියකට ඔට්ටුයි ඈ. ජම්බෝ ගෙඩිය නම් ෆිනිෂින් එක ඉවරයි අපි. පදු ටික කරලා කන්න තමයි තියෙන්නේ. ඉතින් මේ අපි පොඩි try එකක් දෙන මේ ගහේ පැටලලා ඉන්නේ හරකා. පොඩි try එකක් දෙනවා අපි හරකා බේර ගන්න. හරපැත්තෙන් ගත්තොත් ඇවිනේ. පරිස්සමෙන් පරිස්සමෙන්. බෑ වැඩේ හරියන්නේ නැහැ බං. හිතෙනවා. මිනිහාට ඕනේ ඉර වෙන්න බෑනේ මොකද කරන්නේ? ගහේ එළිනේ. කට්ටිය දැන් එකතු වෙලා ලොකු try එකක් දෙනවා හරකව. අයියෝ. ඉතින් අපි කන්න තමයි යන්නේ. බලමු කොයි වගේ ප්ලේස් එකකට යන්නේ කන්න කියලා. කෙලින්ම තියෙන්නේ මෙන්න මේ ප්ලේස් එකේ තමයි අපි ජම්බෝ ෂොට් එක දෙන්න යන්නේ. ඉතින් වගේ අත්ලන් යාළුවනේ අපි කන්න තමයි හදන්නේ. මෙන්න එක කෑල්ලක් නම් හරි. කොහොමද? රෝස පාරේ තියෙනවා බඩු සුපිරියට. ඉතින් ඔයාලා කන්න කෑල්ලක් කෑවනේ. එහෙනම් අපි කන්නයි යන්නේ. ඉල්ලන්න බෑ. හයි. අපිට බඩේ අමාරු වෙද්දොත් කියලා. උන්න කෑල්ලක් කැවුවා යාළුවටත් දැන් යාළුවනේ. අපි පෙරේත නෑ නේද? ඊළඟ කන්න. යාළුවනේ අද ඇවිල්ලා ඉන්නවා අරනායක රාජගිරිය මල්පා රජමහා විහාරයේ. ඉතින් ඔයාලට පිටිපස්සෙන් දිස්සලා ඇති අලුතෙන් ඉදිවෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඉතාම පෞරාණික පන්සලක්. අපි ඉදිරියට ගිහින් බලමු. ඉදිරි වගතුග කොහොමද කියලා.
තථාගත ආනනේ තථාගත ආනනේ දුක් දෙනුනා දුකට හේතුව තේරුණා දුක් දෙනුනා දුකට හේතුව වෙලාවේ අපි ආ වීඩියෝදී අන්තිම හරියට ගොඩක් දුකයි ඉතින් දාලා යන්නත් ඉතින් කරන්න දෙයක් නෑ අපිට යන්න වෙනවා ඊළඟ වීඩියෝකින් හම්බෙමු අපි අද කරේ ඉතින් අරනායක ගැන පොඩ්ඩක් අපි දැනුවත් කරලා ලස්සන වීඩියෝවක් කරා මම හිතනවා ඒක ලස්සනයි කියලා ඔයගොල්ලන්ට අපි වැඩි ඇති ගොඩක් කමෙන්ට් බොක්ස් එකේ දාන්න ඔයාලගේ අපි හදාගෙන ඉස්සරහට යනවා මම හිතනවා අද වීඩියෝ හොඳයි කියලා ඉතින් අපි අවසාන වශයෙන් අපි ආව පන්සලකට ඉතින් මේ පන්සලේ ගොඩක් සාමාන්‍යයෙන් රැකියාවක් කරන මිනිස්සෙක් හැමදාම ඒගොල්ලෝ ජොබ් එකට දුවනවා අපි මේ ලෝකෙත් එක්ක හැපි මේ ධර්මයෙන් පිට ගිහින් ඉවරලා ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන මිනිස්සු ජීවිතය කියන්නේ ප්‍රශ්න එක්කම ජීවත් වෙන්නේ නෙවෙයි ප්‍රශ්න විසඳගන්න නෙමෙයි එතකොට අපිට ප්‍රශ්න සමාන රාමම මේ ප්‍රශ්න විතර තුනක් නේ මම ඔයාලට කියන්න ඇතුවේ අපි අන්තිම මේ වීඩියෝ එකට පන්සලක් ඇඩ් කරන්නත් හේතුව මම කියන්නේ නේ වගේ. අපි ඔයගොල්ලන්ට දැනුවත් කරගන්නේ මොන ප්‍රශ්නයක් ආවත් ඒ ඕන ප්‍රශ්නයකට පිළිතුර ධර්මයේ තියෙනවා. බණ පොඩි ළමයින්වත් ඒක කියන්නේ අපි පොඩි වල ගොඩක් දේවල් දන්න කට්ටිය තමයි පොඩි උනානේ ඒගොල්ලෝ ඇත්තටම මේ ඒ වුණාට ඒ වගේ කෙනෙක් ධර්මය ගැන කතා කරනවා කියන්නේ මම කියන්නේ ගොඩක් ලොකු දෙයක් කියලා අද මේ මෙච්චර දිනු තාක්ෂණයක් තියෙන ගොඩක් ලොකු ලෙවල් එකක ඉන්න සමාජයක. ඉතින් මම හිතනවා අන්තිමට අපිට දෙන්න ඕනේ ඉතින් මේ ධර්මයේ ඇසිරෙන්න ධර්මයේ ජීවත් වෙන්න ධර්මය විමසන්න තර්ක කරන්න ප්‍රශ්න හොයලා බලන්න ඔයාලට හම්බෙන දවසක ධර්මයෙන් ඔයාලට උත්තර අවබෝධය ලැබෙයි එතකොට ජීවිතේට දුක කියන දේ ඈත් ළමයි සතුටින් ජීවිතය ගන්න බුදුදහමසේ කවදාවත් දුකින් ඉන්න ධර්ම දේශනා කරලා නැහැ නේද ඒ ධර්ම හැම පදයක් තුළම තියෙන්නේ සත්‍ය. අපිට අත්හැරීම කියලා දෙන්නේ අත්හැරීම ඉවත් වුණාට පස්සේ අපි ජීවිතේ සතුට ලබනවා. ඒකයි. මම කියන්නේ නෑ ඉතින් අපි වීඩියෝගේ අවසානයේ ළඟා වුණා. අපිට දෙන්න ඕනේ ඉතින් ධර්මයේ ඇසිරෙන්න ධර්මයත් එක්ක ජීවත් වෙන්න පරදින්නේ හැමදාම හරියනවා විතරයි. ඉතින් වීඩියෝ වලින් දාලා දෙන්න. වෙනසක් කරනවා ඉස්සරහට. අපි ඕගොල්ලෝ අපි තව වීඩියෝ එකක් ගන්න ඉන්නවා. දැන් අපි අරනායක ගැන දලවබෝධයක් විතරයි දුන්නේ අරනායක ගැන නේද? ඉතින් ඉස්සරහට අපි දෙන්න හිතන් ඉන්නවා සුපිරිම එකක්. සුපිරිමක් කියන්නේ ඉස්සරහට දෙනවා අරනායක මුදුන් පැත්තක් තියෙනවා. ඊටම පෞරාණික විහාර, ඒ වගේම ටැම්පිටි විහාරයක් තියෙනවා. ඉතින් අරනායක සැකමුණු පැත්තක් තියෙනවා අරනායක. අපි ඊළඟ වීඩියෝකින් කියනවා නතුරු අරනායක වීඩියෝ එක අපිත් එක්ක රැඳෙන්න දිගටම. ඉතින් අපේ වීඩියෝ හොඳයි කියලා හිතනවා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, දෙයක් ගන්න තියෙනවා ගන්න, ජීවිතේ විඳින්න. දුක්පත් මිනිස්සු ඉන්නවා නම් ගේ මල්ලන් ඉන්න ජය වේවා උතුරන් හරියන්න ඕනේ. දුක් දෙනුනා දුකට හේතුව තේරුණා දුක් දෙනුනා දුකට හේතුව තේරුණා දුක් දෙනුනා දුකට හේතුව